රට පැන්න පාතාලයෝ තැන තැන සැඟවෙති. වෙන වැඩවලට රට ගිය පොලිස් නිලධාරීන් දුටුවත් දුවලා හැංගෙනවලු. ඉන්දුනීසියාවේ සැඟවී සිටි මෙරට පාතාල අපරාධකරුවන් පිරිසක් රහසිගත මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගැනීමත් සමගම විදේශවල සැඟවී සිටින පාතාල සමාජිකයින් භීතියට පත්ව ආරක්ෂිත ස්ථාන සොයමින් තැන තැන යන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. විදේශගතව සැඟවී සිටින පාතාල සමාජිකයින් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් පිටත් කර හැරියද ඔවුන් ඒ වන විටත් සැඟවී සිටින ස්ථානවලින් පලා ගොස් සිටි බවද වීරසූරිය මහතා පවසයි. පාතාල අපරාධකරුවන් කුමන රටක සැඟවී සිටියත් ඔවුන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙනවිත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය. පිට රටවල හැංගිලා ඉන්න පාතාල මැරයෝ කොයිතරම් භීතියට පත්වෙලාද කියනවා නම් වෙනත් රාජකාරි සඳහා විදේශ ගතවන පොලිස් නිලධාරීන් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙනවා යයි සිතා මොවුන් තමන් පදිංචි ස්ථාන පවා මගහරිමින් සිටින බව වාර්තා වෙනවා යයිද පොලිස්පතිවරයා කීවය. ඉන්දුනීසියාවේ සැඟවී සිටි කෙහෙල් බද්දර පත්මේ ඇතුළු පාතාල මැරයන් 5 දෙනෙකු රොහාන් ඕලුගල මහතා විසින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනීමත් සමගම විදේශගතව සිටින පාතාල මැරයෝ මෙසේ කලබලයට පත්ව සිටිති. එමෙන්ම පත්මේ ප්‍රමුඛ පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමත් සමගම ඒ වන විට දෛනිකව කොතැනක හෝ පාතාලය විසින් පුද්ගලයෙකු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ තත්ත්වය නතර වී ඇත. මෙසේ පලා යමින් සිටින පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගන්නා බවද පොලිසිය වැඩිදුරටත් පවසයි. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.